සිත්මානෙ ගෑවී ඇවිත් මල්යාය පාවී ගිහින් බොඳ වීද ඒරූ සොවින් මත් වීද ඒ පෙම් ගිඟුන් නීල නෙතුමානේ සිනා වැලවන් කඳුළු බිඳු දැසේ පුරා රෝහණන් හීන හිත දවනා මගේ ළඟ ආදරේ සොයනා එදා උන්නෑද නුඹ කියනා හිතවන්තීද මග බලනා නමුදු කිසිදාක ජලි නොයනා පනිට ආකහේදෙනා පෙන්වන්තී කිරිකොඩු හීනේ ළඟින් සැතපෙන්න රහසේමින් හායි වෙල්කම් බැක් ටු මයි channel. ඉතින් කොහොමද ඔයාලට? මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් සතුටින් පරිස්සමින් ඇති කියලා. මම මේ වීඩියෝ එක ගොඩක්ම හිතේ සතුටින් කරන වීඩියෝ එකක්. මොකද මම මේ වීඩියෝ එකට කලින් දාපු වීඩියෝ එකට මම හිතපුවත් නැති විදිහට ගොඩ දෙනෙක් කැමති වෙලා තිබුණා වගේම මට විශ් කරලා තිබුණා. ගොඩ දෙනෙක් ටයිම් එකක් අරන් කමෙන්ට්ස් දාලා තිබුණා. ඉතින් ඒ හැම කමෙන්ට් එකක්ම මම හරිම ආසාවෙන් කියෙව්වා. තව දෙයක් තමයි මගේ මේ වීඩියෝ එකට විතරක් 50කට ආසන්න ප්‍රමාණයක් යාළුවෝ එකතු වෙලා තිබුණා. ඉතින් මම මගෙත් එක්ක එකතු වුණ අලුත් යාළුවන්වත් ආදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. මේ වෙනසට හේතුව තමයි ඇත්තටම මගේ යාළුවා පියුමිනන්ගේ. එයා නිසා තමයි මම මේ විදිහේ වීඩියෝ එකක් කළේ. ඔයාලගේ මේ ආදරෙත් එක්කම මම හිතුවා මම අප්ලෝඩ් කරන වීඩියෝ වල ඔයාලටත් ඔයාලගේ දිනදා ජීවිතයට වැදගත් වෙන පුංචි දෙයක් හරි එකතු කරන්න ඕනි කියලා. ඒක සමහර විට කෑමක් හදන විදිහ වෙන්න පුළුවන්, මම ගෙදර වැඩ කරන විදිහ වෙන්න පුළුවන්. මම මගේ උපරිමයෙන් මම දන්න දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් ඒ වගේ වීඩියෝ එකක් වෙයි කියලා. ඒ ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකකින් මට කියන්න අමතක කරන්න එපා. මගේ ජීවිතයේ තවත් එක් ලස්සන දවසක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මේ හදන්නේ. අද සඳුදා දවසක්. හුඟක්ම කාර්යබහුල දවසක්. මම උදේ 5ට නැගිටලා උදේට දුවට ඉස්කෝලේ ගෙනියන්න ඕනි කෑම හැදුවා. එයාට ඕනි කිව්වේ බෝංචි කිරට හදලා මාළු බෙදලා. මම ඔයාලට කියලා තියෙනවානේ මං එයාට ඒ වගේ කෑම තමයි ඉස්කෝලේ ගෙනියන්න හදලා දෙන්නේ කියලා. මම මේ බෝංචි ටික හදන්න ගන්න කලින් වතුර වලට ලුණු ටිකක් දාලා ටික වෙලාවක් තියෙන්න දුන්නා. ඊට පස්සේ හොඳට 3-4 වතාවක් හොදලා තමයි ගත්තේ. එළවලු කොළ වර්ග මම ඒ විදිහට තමයි හොදලා ගන්නෙ. ඔයාලා බලන්නකෝ මම මේ බෝංචි කරි එක හදලා ඉවර වුණාම ඒකට සුවඳ කුඩු ටිකක් දානවා. ඔයාලට බෝංචි කරි එක උඩ තද දුඹුරු පාටට වගේ පෙනෙයි. මම මේ සුවඳ කුඩු එක ගෙදරම හදාගත්තා. මම ඉස්සර අපේ ආච්චි අම්මා හැම කිරට හදන වෑංජන උඩින් ඒ කුඩු එක දානවා දකිනවා. ඉතින් මං අම්මගෙන් අහගෙන ඒ කුඩු එක ගෙදරම හැදුවා. ඇත්තටම ඒකේ පුදුම සුවඳක් තියෙන්නේ. ඒ වගේම රසකුත් තියෙනවා. පුතාට කවලා එයත් ලෑස්ති වෙලා ඉවර වෙනවත් එක්කම බස් එක ආවා. ඔන්න ඒකින්ද තමයි එයා ඔය දුවගෙන යන්නේ. ගිහින් ඉතින් අයියා එයාව බස් එකට නැග්ගුවා. එයා ගියාට පස්සේ ඉතින් ගෙදරම හරිම පාළුයි තමයි. ඔන්න බලන්නකො ඉතින් මම හදපු කෑම අර සුවඳ කුඩු එක නිසා කෑම එක හරිම සුවඳයි. ඊට පස්සේ ඉතින් අයියට කන්න ආසයි කිව්වා උදේට කිරි හොදි හදලා ලුණු මිරිස් එක්ක.
ඉතින් මම ඒකත් හැදුවා. ඔයාලට පෙනෙයි මෙන්න මේ ව්‍යංජනේ තද දුඹුරු පාටට වගේ තියෙන්නේ. මම බෝංචි කරියකටත් දැම්මා. මේ කිරි හොදියකටත් උඩින් දැම්මා. ඒ සුවඳ කුඩු එක. ඊට පස්සේ ඉතින් මම කිචන් එක වැඩ නොකරපු ගානට ආපහු ක්ලීන් කරා. බලන්නකො ඉතින් අර කඳු ටික අද වලාකුළු වලින් බර වෙලා තියෙන්නේ. එක එක දවසට එක එක විදිහයි. මම උදේම බුද්ධ පූජාව අයින් කරලා තමයි තිබ්බේ. ඉතින් වැඩ ටික ඔක්කොම ඉවර කරාට පස්සේ නිදහසේ ඇවිල්ලා බුදු පහන තිබ්බා. හිතේ වැඩ ගොඩාක් තියාගෙන නිදහසේ වන්දනා කරන්න බෑනේ. ඒක හින්දා තමයි මම මේ වැඩ ඔක්කොම ඉවර කරලා ඇවිල්ලා නිදහසේ වන්දනා කරේ. ඊට පස්සේ ඉතින් මම රූම් එක අස්කරන එක තමයි කරේ. මම උදේම නැගිටින වෙලාවට අයියයි පුතයි දෙන්නම නිදිනේ. පුතා නැගිටින්නේ 5:45ට වගේ. අයියා 6ට වගේ නැගිටලා පුතාගේ ලන්ච් බොක්ස් හදනවා. මම ඒ වෙලාව වෙනකොට උයලා ඔක්කොම කරලා ඉවරයිනේ. ඊට පස්සේ අයියා පුතාගේ ස්මෝල් ඉන්ටර්වල් එකට ඕනි ලන්ච් බොක්ස් එකයි බිග් ඉන්ටර්වල් එකට ඕන ලන්ච් බොක්ස් එකයි ඒ දෙක හදලා එයා දානවා. මේ තියෙන්නේ ඉතින් අපේ අම්මා අපේ ගෙවල් ගාව ඇන්ටි කෙනෙක් ලෙඩ වෙලා ඉන්නවා. එයාට ගෙනියන්න කියලා හදපු කෑම එක. ඉතින් ඊට පස්සේ මම ගිහින් ඉවර වෙලා ඒ ඇන්ටිට ඒ කෑම එකක් දීලා ආවා. ඊට පස්සේ ඉතින් අම්මා හදපු නූඩල්ස් ටික මටත් දුන්නා. මම ඉතින් උදේට ඒක තමයි කෑවේ. මොකද නූඩල්ස් කන කෙනෙකුට ගෙදර ඉන්නේ මම විතරයි. පුතා කන්නෙත් නැහැ, අයියා කන්නෙත් නැහැ. ඉතින් ඊට පස්සේ මම මේ යන්න හදන්නේ මගේ යාළුවගේ වැඩකට තමයි. මම ගෙදරින් එළියට බහින්න හදනකොට හොඳටම වැස්සක් පටන් ගත්තා. අද උදේ ඉඳලම ඉතින් කොහොමත් වැස්ස ටික ටික තිබුණා. කොහොම හරි ඉතින් මගේ වෙලාව හොඳකම වැඩි වෙලා මම එළියට බහින්න හදනකොට හොඳටම වැස්ස. ඒ වුණාට මට ඒක අතාරින්න පුළුවන් වැඩක් නෙමෙයි. ඔයාලා දන්නවනේ මේ කවුද කියලා. මෙයා තමයි මම හැමතිස්සෙම කියන පියුමිනන්ගේ. ඉතින් එයා චූටියට බිස්නස් එකක් කරනවා, බෙඩ්ෂීට් බිස්නස් එකක්. ඉතින් මම එයාගේ උදව්වට තමයි ගියේ. මොකද එයාට ඉස්සෙල්ලාම ආපු ඕඩර් එක අපි දෙන්නා දැන් මේ ඉන්නේ පෝස්ට් ඔෆිස් එකේ තමයි. ඉස්සෙල්ලාම ඉතින් එයාට ආපු ඕඩර් එක පෝස්ට් කරන්න තමයි මේ හදන්නේ. යාළුවෙක්ට උදව්වක් ඕන වෙලාවකදී හේතු කිය ඒක මග අරින්න කැමති කෙනෙක් නෙමෙයි ඉතින් මම ඉතින් මට පුළුවන් උපරිමයෙන් දෙයක් මට යා වෙනුවෙන් කරන්න ඕන වුණා. ඒ හින්දා වැස්සද මොනා වුණාද කොහොම වුණත් මට එතනට යන්න පුළුවන් තත්ත්වයක් තිබුණාද මම අනිවාර්යෙන් එතනට යනවා. මොකද ආයෙයාට මට මේ උදව්ව කරන්න බැරි වෙන්න පුළුවන්නේ. මේ අවස්ථාව ගියාට පස්සේ ආයි මේ වගේ අවස්ථාවක් එන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා යාට ඒ උදව්ව ඕනි මේ වෙලාවේ නම් මම යාට ඒ උදව්ව මේ වෙලාවේ කරන්න ඕනේ. අනිත් එක තමයි මම කැමතිම දෙයක් තියෙනවා. ඒ තමයි ගෑල් ළමයි තමන්ටම කියලා පුංචි බිස්නස් එකක් හරි කරගෙන යන එක. ඒක තමන්ගේ දෙයක්නේ. ඉතින් ඒ වගේ දෙයක් කරන එකට මම හරීම කැමතියි. ඉතින් ඔන්න දැන් තමයි මම ගෙදරට එන්නේ. මේ වෙනකොට වෙලාව 12ට විතර වගේ ඇති. ඉතින් මම ගෙදර ආවා විතරයි. පහලින් එද්දිම අම්මා මට තේ එකක් හදලා එයාලා වඩේ ගෙනල්ලා තිබුණා. ඒවත් එක්ක මට දුන්නා. මම ඉතින් උණුවෙන් තේ එකකුත් පීලා වඩේකුත් කාලා තමයි ඔය උඩට ආවේ. ඒ වෙලේ මට ටිකක් සීතලත් එක්ක තෙමිලත් එක්ක හිටපු හින්දා මම ඉතින් උණුවෙන් ඒ තේ එක බිව්වා. ඒක මට ඉතින් හරියට වටිනවා. නැත්තම් මම වැඩි තේ බොන කෙනෙක් නෙමෙයි. ඊට පස්සේ ඉතින් මේ මම අපේ අයියා බඩු ගෙනත් තිබුණේ ඉරිදා. මොකද සෙනසුරාදා පොලේ යන්නත් බැරි වුණා. ඉරිදා රෑ වෙලා තමයි යා මේ බඩු ටික අරගෙන ආවේ. ඉතින් මේ මොකද සෙනසුරාදා දවසේ පුතාගේ ග්‍රැජුවේෂන් එක තිබ්බා. ඉතින් ඒ හින්දා පොලේ යන වැඩ ඒව අපිට මුකුත් කරන්න උනේ නෑ. එදා දවසම මේ වැඩේට තමයි. ඉතින් ඔයාලා මෙතන දකින්නව නේද මේ 3-5 පැකට් එක. කොහොම හරි මට මේ වැස්සයි ඔක්කොම හින්දා මගේ 3-5 හදන්න ගෙන ආපු බඩු ටික හොදලා වේල ගන්න බැරුව ගියා.
ඉතින් ඒ හින්දා මම අයියට කිව්වා 3-5 ඉවරත් වෙලා තිබුණු හින්දා මම අර ටික හදා ගන්නකම් මට චූටි පැකට් එකක් ගෙනත් දෙන්න කියලා. ඉතින් එයා ඔය එක ගෙනල්ලා. මම ඉතින් ආපු ඇඳුම පිටින්ම මේ වැඩ ටික ඉවර කරලා දානවා කියලා තමයි හිතුවේ. ඉතින් ඒ ලෝලු ටික අස් කරලා ෆ්‍රිජ් එක පිහදාලා ඉතින් දැන් වැස්සත් හින්දා මට මේ ෆ්‍රිජ් එකේ රැක් එහෙම හොදලා වේල ගන්න බැහැනේ. ඉතින් ඒ හින්දා මම වෙට් ටිෂූ එකකින් පිහදලා තමයි බඩු ටික දැම්මේ. එළවලු දාන බාස්කට් ඒව නම් මම හේදුවා. ඉතින් ඊට පස්සේ පුතා එක්කන් එන වෙලාවත් හරි වුණා. අද බස් එක අපේ ගෙවල් පැත්තට එන්නේ නැහැ කියලා මම පාරට ගිහිල්ලා එයාව එක්කන් ආවා. ඉතින් ඔන්න බලන්නකො හරියක් කර තැබ්බේ තමා උනේ. මේ ඉන්නේ මගේ බලු පැටියා. ඒ කියන්නේ මම ඒ ලෙවල් කරලා අවුරුදු 3කට විතර පස්සේ තමයි මෙයාව ගෙනාවේ. දැන් මෙයාට අවුරුදු 15කටත් වැඩිය වයසයි. ඉතින් මෙයා ගෙදර කොහේ හරි තිබුණු රතු කුඩු පැකට් එකක් ඒව බිමට ගාන ඒව මං හිතන්නේ ඒකක් හොයලා ඒකක් ඇඟ පුරාම ගාගෙන. ඉතින් මං අර වැඩ ටික ඉවර වෙනවත් එක්කම ඔන්න මට මේ වැඩේ තමයි කරන්න උනේ. ඉතින් මෙයාට දැන් අවුරුදු 15කටත් වැඩි කිව්වනේ මං. ඉතින් දැන් ඉතින් එයා හොඳටම වයසයි. ආච්චි කෙනෙක් වගේ වෙලා තමයි ඉන්නේ ඉතින්. මම ඉතින් එයාව වතුර එකක් උණු කරලා තමයි ඔය නායුවේ. ඊට පස්සේ ඉතින් මාත් වොෂ් එකක් දාගෙන ඔන්න දැන් තමයි මම චූට්ටක් නිදහසේ ඉන්නේ. ඔන්න මට දැන් තමයි මතක් වුණේ මගෙන් එක නංගි කෙනෙක් අහලා තිබුණා මම මේ සින්දු දාන්නේ කොහොමද මේ කොපිරයිට් වදින්න නැති වෙන්න කියලා. ඒ නංගිට මම එයා දාලා තිබුණු මැසේජ් එකට රිප්ලයි එකක් දැම්මා. ඒ වුණාට එයා බලයිද දන්නේ නැති හින්දා මම මේ වීඩියෝ එකේ කියන්නම් මම කරන්නේ කොහොමද කියලා. එතකොට එයා මේ වීඩියෝ එක බැලුවොත් එයාට එයාගේ ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙනවනේ. ඉතින් මම Google එකේ සර්ච් කරලා තමා මේ මට ඕනි සින්දුව මම ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මම මේ දැනට දාන සින්දු ටිකට නම් කොපිරයිට් වදින්නේ නැහැ. මේ ඔයාලටත් ඉතින් ඒ ටික ඕනනම් බලලා කරලා ගන්න පුළුවන්. ඉතින් දැන් මම මේ චුට්ටක් වෙලා ඉඳලා මගෙන් කේක් වල ප්‍රයිස් ඇහුවා. කට්ටිය අහලා මැසේජස් එවලා තිබුණා. ටොපර්ස් වල ප්‍රයිස් අහලා මැසේජස් එවලා තිබුණා. ඉතින් මම ඒවට රිප්ලයි කරලා සීතල හින්දා තේ චුට්ටකුත් හදාගෙන බීලා ඉතින් මම හරි ආසයි ඔය කඳු ටික දිහා බලන් ඉන්න. ඒකයි මම තේක බිබී කඳු ටික දිහා බලන් හිටියේ. ඒක සාමාන්‍යයෙන් මගේ පුරුද්දක් වගේ තමයි. අහස බලාගෙන ඉන්න මම හරීම කැමති එක්කෙනෙක්. ඉතින් බත් එකකුත් ගහලා රැට රයිස් කුකර් එකට ඊට පස්සේ ඉතින් පුතා මේ වෙලාවේ පාඩම් කරලා හිම ඉවර වෙලා චුට්ටක් හාන්සි වෙලා එයාට නිින්ද ගිහින් තිබුණා. ඉතින් ඒ හින්දා මමම බුදු පහන තිබ්බා. එයාට කතා කරන්නත් මට දුක හිතුණා. කඳුළු ගංගා පරදා සිනහවැස්සත් මෙවුණා. නුඹවමයි මට ඕනෑ කියලා අහසටත් මං කීවා. මට දෙන්න ලෝබයි නුඹ වෙන කාටවත් ආදරෙන් මා ළඟින් ඉන්න හැමදා ඉතින් ආදරේ මං වින්දා. නුඹ නිසා මං වින්දා. නුඹ නිසා දෝමන්දා. ආදරෙන් මං හිරුණා. මට දෙන්න ලෝබයි නුඹ වෙන කාටවත් ආදරෙන් මා ළඟින් ඉන්න හැමදා ඉතින්. මෙන්න බලන්නකො ඔයාලත් මාත් එක්කම පෙනුමයි රසයි දෙකම තියෙන පොඩි මාළු මේ විදිහට බෙදලා බලමුද? මම ඔයාලට කියන්නම්කෝ මම මේ මාළු හදාගත්ත විදිහ. ඔයාලා කැමති පොඩි මාළු జాතියක් මේකට ගන්න පුළුවන්.
අපි හොඳට රස එන්න මේක මැරිනේට් කරගන්න ඕනි. රසේ හැටියට ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, කහ කුඩු, සුදු ලුණු ටිකක් තලලා මං ගත්තා. සුදු ලුණු පේස්ට් එක උනත් ගන්න පුළුවන්. තව එක දෙයක් එකතු කරගන්න ඕනි. දෙහි යුෂ ටිකකුත් එකතු කරගන්න. ඊට පස්සේ හොඳට අත ගා ගන්න. මාළු ටික බදින වෙලාවට පාන් පිටි චුට්ටක් අරගෙන අපි අනාගත් මාළු ටික පාන් පිටිවල තවරලා හොඳට කෝට් කරගන්න ඕනි. ඊට පස්සේ ඉතිරි පිටි ටිකටම අපි මාළු අත ගා ගන්න භාජනයේ තියෙන ඉතිරි මිනිස් 3-5 ටික ආපහු එකතු කරනවා. අපත යවන්නේ නැතුව. ඊට පස්සේ ඒකට වතුර ටික ටික එකතු කරගන්න ගමන් බැටර් එකක් විදිහට හදාගන්න ඕනි. වතුර වැඩි කරගන්නේ නැතුව. ගොඩාක් ඝනකමටත් නැතුව, දියර වගේත් නැතුව හදාගන්න. නැත්තම් මාළු වගේ ඇතුලේ බැදිනකොට අමු වෙන්න පුළුවන්නේ. ඊට පස්සේ පිටි තවරපු මාළු එකින් එක අරගෙන අපේ බැටර් එකේ ගිල්වගෙන පාන් කුඩු තවරගෙන හොඳින් බැද ගන්න ඕනි. පේනවා නේද? ඇත්තටම හොඳ පෙනුමකුයි රසයකුයි තිබ්බ මේ මාළු ටිකේ. ජීවිතේ විඳින්න, සතුටු වෙන්න හැම දෙයක්ම අංග සම්පූර්ණ වෙනකන් කවදාවත් බලන් ඉන්න එපා. අපිට පුළුවන් විදිහට අවස්ථාවක් ලැබුණු හැටියෙම ජීවිතේ විඳින්න, සතුටු වෙන්න ඉඩක් හදාගන්න. ඉතින් මෙච්චර වෙලා මාව අහගෙන බලාගෙන හිටිය ඔයාලා හැමෝටම thank you so much.